ගාලු කොටු වෙන ඔයාලට කෘත්‍රිම වර්ණක රසකාරක කිසිවක් නැති natural ingredients වලින් විතරක්ම හදන රසම රස අයිස්ක්‍රීම් කන්න chance එක තියෙනවා. ඔන්න මේ තැන තියෙන්නේ Federal Street එකේ H&B ATM එකකින් අතුරට එන පාරෙමයි. මම දැන් ඉන්නේ ඒ තැන. මෙනු එක බැලුවම මටම හිතා ගන්න බැරිනවා මොනවද ගන්න කියලා. මෙතන ෆ්ලේවර්ස් ගොඩකින් අයිස්ක්‍රීම් වර්ග තියෙනවා. durian, lemon, passion, sesame, banana, strawberry, අඹ, පැණිකුරුම්බා, රටඉඳි, චාකෝල් විතරක් නෙවෙයි යන නිල් කටුරි මල් ෆ්ලේවර් එකත් මෙතන තියෙනවා. ඉතින් වෙනස්ම විදිහේ රස ගොඩක් මෙතනදී ඔයාලට try කරන්න පුළුවන්. මම දැන් ගත්තේ waffle flower tub එක. මේකට මම ජති 3කින් අයිස්ක්‍රීම් ගත්තා. මේ තියෙන්නේ නිල් කටුරළු අයිස්ක්‍රීම් එක. මේක fashion, මේක strawberry. මේක තනිකරම හදලා තියෙන්නේ natural දේවල් වලින්. මේ fashion එකේ පේනවා මේ ඇටපවා fashion ඇටපවා තියෙනවා. ඒ වගේම ඔරිජිනල් කිතුල් පැණි තමයි මේකට උඩින් දාන්නේ. දැන් අපි කමු. wow. ඇත්තටම මාරම රසයි. මේ නිල් කටුරළු අයිස්ක්‍රීම් එක කන්නේ මම first time. අතරම මේක මාරම රසයි. natural දේවල් use කරලා මෙච්චර රසට හදන්න පුළුවන් ඇති කියලා මං හිතුවේ නෑ. ඇත්තටම ඒත් ඒක මාරම රසට තියෙනවා. මේ නිල් කටුරළු අයිස්ක්‍රීම් එක නම් මාරම රසයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරන්න ඒක. ස්ට්‍රෝබෙරි එකෙත් වෙන තැන්වල එන කෘත්‍රිම රස නෑ. ඇත්තටම ස්ට්‍රෝබෙරි එකේ තියෙන රස තියෙන්නේ. මේකේ ස්ට්‍රෝබෙරි කෑලි පවා පේන්න තියෙනවා. අපේ රටට ආවේනික දෙයකින් මෙච්චර රස අයිස්ක්‍රීම් හදන්න පුළුවන් කියලා ඇත්තටම හිතන්නත් බෑ. කාලා බලන්න. අද කාලේ අපිට ගොඩාක් කන්න තියෙන කෘත්‍රිම රසකාරක වර්ණක තියෙන කැම જાතිනේ. ඒ වගේ දේවල් නිසා අද කාලේ ගොඩාක් ලෙඩ රෝග වලට මිනිස්සු ගොදුරු වෙනවා. හැබැයි මෙතන තියෙන අයිස්ක්‍රීම් නම් sugar free. ඔන්න මෙයාලගේ fast moving popsicle එක කියලා කිව්වේ mango flavored එක. ඉතින් මම හිතුවා ඒකෙත් රස බලන්න. natural mango වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම අඹ රස තියෙනවා. අඹ වල තියෙන කෙඳි පවා මේකේ තියෙනවා. ඉතින් මේ වගේ රසම රස අයිස්ක්‍රීම් එකක් ගන්න ඔයගොල්ලෝ එන්න ඕන ගාලකොටුවේ තියෙන නැචුමෝ එකට. ඉතින් මේක උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම් ඕනම දවසක විවෘතව පවතිනවා.